Hello guys. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ රුපියල් ලක්ෂයක් වටින Google AI Pro plan එක free වගේ device එකකට ගන්න කොහොමද කියලා. ඔයාලා government student කෙනෙක් වුණත් private set එකේ university එකේ student කෙනෙක් වුණත් ඔයාලා හැමෝටම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලට මේකෙදී Google Gemini හරහා unlimited photo upload, ඒ වගේම deep research, ඒ වගේම Google VOT හරහා ඔයාලට video creation unlimited කරගන්න පුළුවන්. මේ වැඩේ කරන්න ඔයාගේ ස්ටුඩන්ට් ඩෙන්ටිටි විතරයි තියෙන්න ඕන. ඔයාත් ස්ටුඩන්ට් කෙනෙක් නම් මේ වැඩේ දැම්ම try කරලා බලන්න. යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ browser එක open කරගෙන උඩ search bar එකට ගිහලා search කරගන්න මේ විදියට gemini.student/google කියලා මේ විදියට. මේකේ link එක මම යට description එකේ දාලා තියෙනවා. ඒ link එක ඔයාලට යන්නත් පුළුවන්. මේ විදියට interface එකේ උඩම link එකට ඔයාලා යන්න. මේ link එක open දෙන්න මේ විදියට. මෙතනින් ඔයාලා get offer කියන මේ option එක දෙන්න මෙතනින්. මේ විදියට get offer දුන්නට පස්සේ verify eligibility කියලා එකක් එනවා. ඒතර පෙන්නනවා 12 months ඔයාලට මේක free ගන්න පුළුවන් කියලා. verify eligibility මේ විදියට දෙන්න ඔයාලා. verify eligibility දුන්නට පස්සේ මේ වගේ interface එකක් open වෙනවා. එතන ඔයාගේ university එකේ නැත්නම් school එකේ details තමයි add කරන්න ඕන. ඔයාගේ country එක ශ්‍රී ලංකාව කියලා ඔයාලා select කරගන්න ඕන. මේක ලංකාවේ ඉඳන් හදනවා නම් විතරක් ඔයාලා ශ්‍රී ලංකාව කියලා select කරගන්න. ඔයාලා මෙතන school එක නැත්නම් ඔයාගේ university එක select කරගන්න ඕන. මම university එක KIU එක තමයි select කරගන්නේ. KIU කියලා type කරාට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඒක මම මේ විදිහට select කරගන්නවා මෙතන. ඊට පස්සේ ඔයාගේ first name එක last name එක type කරන්න යනවා මේ විදිහට. ඔයාගේ first name එක last name එක ඔයාගේ ID එකේ තියෙන විදිහටම ආර දෙන්න. නැත්නම් ඔයාගේ application එක reject වෙන්න පුළුවන්. ඒ කිව්වේ මම ඔයාගේ fake details මෙතනට දෙන්න යන්න එපා. මේ විදිහට first name එක type කරගත්තා. ඊට පස්සේ ඔයා last name එක type කරගන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාට ඕන date of birth එක මෙතන type කරගන්න. මෙතන month එක select කරගන්න ඔයාලා. මේ විදිහට select කරගත්තට පස්සේ day එක year එක type කරගන්න යනවා ඔයාලට. ඔයාලට මෙතන email address එකක් ඉල්ලලා තිනවා. ඒ email address එක ඔයාගේ university එකේ නැත්නම් school එකේ personal email address එක දෙන්න ඕන. ඔයා school එකේ university එකේ web එක log වෙච්ච දෙන email address එක තමයි මෙතන දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලා මෙතනින් verify student status කියන එක දෙන්න. මේ විදිහට මෙතන විදිහට verify වෙනවා. මෙතනින් ඔයාලා sign to your school කියන එක දෙන්න. මෙතනින් ඔයාගේ school එකේ නැත්නම් university එකේ web එකට යනවා. මේක දුන්නට පස්සේ ඔයාලා මේ option එක දෙන්න දැන්. මේ විදිහට open වෙනවා ඔයාගේ school එක නැත්නම් university එක. මම මේ විදිහට මගේ KIU එකේ web එකට මේ විදිහට log වෙනවා. මගේ mail එක password එක දීලා මේ විදිහට ඔයාගේ Gmail එක මෙතන type කරගන්න. type කරගත්තට පස්සේ next කියන option එක මේ විදිහට දෙන්න. මෙතන ඔයාගේ web එකට අදාළ password එක දෙන්න. ඔයාලට password එක අමතක නම් මෙතන forget my password කියලා දෙන්න පුළුවන්. ඔයාලා මෙතන current password එක කියන්නේ කලින් දීපු password එක දෙන්න ඕන. මෙතන password එක change කරන්න කියලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා ඒ නිසා new password එක මෙතන හදා ගන්න ඕන. current password එක දුන්නාට පස්සේ new password එක දෙන්න. new password එකම ඔයාලා confirm password එක විදිහට දෙන්න. මේ විදිහට sign දෙන්න මෙතනින්. හරි. මේ විදිහට no දෙන්න මේකට. මේ විදිහට pending එකක් එනවා ඔයාලට. හරිය verified වුණාගේ mail එකට ගිහලා බලා ගන්න පුළුවන්. get Google AI Pro කියන එක මෙතනින් දෙන්න. හරි. get student offer කියන එක මෙතනින් දෙන්න ඔයාලා. මෙතන උඩ පෙන්නන ඔයාලට 12 months free කියලා මෙතනත් මේ විදිහට ඇග් දෙන්න මේකට. හරි. දැන් ඔයාගේ වැඩවලින් 80%ක් ඉවරයි. මෙතන ඔයාගේ කාඩ් එකක් ඇඩ් කරගන්න ඕන. මේ කාඩ් එක ඩෙබිට් කාඩ් එකක්, වීසා කාඩ් එකක් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න පුළුවන්. මේ කාඩ් එක ඇඩ් කරා කියලා ඔයාලට මාස 12ක් යනකම් ඔයාගේ කාඩ් එකෙන් කිසිම withdrawal එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි කැපෙන්නේ නැහැ. මේ විදිහට කාඩ් එකේ ඉස්සරහා දින නම්බර් එක ටයිප් කරගන්න ඕන. ලොකු අකුරින් තියෙන නම්බර් එක තමයි මෙතන ටයිප් කරගන්න කාඩ් එකේ. මේ කාඩ් එක ඔයාලට ඔන්ලයින් අයින් කරගන්න පුළුවන්. මාස 12 කම්ප්ලීට් වෙනකොට ඔයාලා කාඩ් එක අයින් කරගන්න. එතකොට කිසිම පේමන්ට් එකක් වෙන්නේ නැහැ.
මාස 12න් පස්සේ පේමන්ට් එන්නේ ඊළඟ මාසෙට අදාළ පේමන්ට් එක විතරයි. කාඩ් එකේ පිටිපස්සේ තියෙන මන්ත් එක ඊයේ එක පින් නම්බර් එක මෙතන ටයිප් කරගන්න. මෙතන ඇඩ්‍රස් එක දෙන්න. මෙතන සේව් දෙන්න ඔයාලා. සේව් දුන්නාට පස්සේ සබ්ස්ක්‍රයිබ් වෙනවා මේක. ඔය කාඩ් ඩීටේල්ස් සරණ වැඩි හරි. මෙතන සබ්ස්ක්‍රයිබ් දෙන්න ඔයාලා. ඔයාගේ account එක දැන් create වෙනවා. account එක වැඩ දැන් ඔක්කොම හරි. මේ විදිහට සබ්ස්ක්‍රයිබ් වුණා. account එක හරිද කියලා බලන්න ඔයාලා VOT එකට යන්න. VOT එකට යන flow කියලා මේ විදිහට type කරලා interface එකට යන්න. මෙතනින් ගියාට පස්සේ credit 1000ක් හම්බෙලා තියෙනවා. ඔයගේ account එක create වෙලා ඉවරයි. මේ විදිහට ඔයාලත් account එක හදාගන්න පුළුවන්.